Ayubowan, welcome back to another video on Fitness Park Maravilla. Ladies and gentlemen, ඔගොල්ලෝ ජිම් එක පැත්තේ ගියාද? ගියේ නැහැ? එතකොට හවසට සෙට් වෙන්න කවුරු හරි කතා කරොත් යනවා? බොන්න වෙලාව තියෙනවා. සෙල්ලම් කරන්න ට්‍රේනින් කරන්න වෙලා නැහැ. එකපාරට අල්ල ගන්න බෑ බය වෙන මාම. මන්ද පිටිපස්සෙන් එල ගැහුවද දන්නේ නැහැ? හිතා ගන්න බෑ. මට නෙමෙයි. කියන්න බෑ. දැන් අල්ලගනි. එපාද? එපා. සුද්දෝ සිගරට් ගහන එක කැන්සර් එකක් හැදෙනකම් ඔය සිගරට් ගහන්න එපා කිව්වට නවත්තන්නේ නැහැ. yes. මොකක් හරි අසනීපයක් වෙනකම් අපි කොච්චර කිව්වත් ට්‍රේනින් කරන්න වරෙන් කියලා එන්නේ නැහැ. මම හැමදාම කියනවා ගොඩක් උන් ජිම් එකට එන්නේ රතු කඩු පැනලා බොක්කොල වනවන එන්නේ. කියන්නේ මොකක් හරි ඇඟට අමාරුයි හුස්ම ගන්න බෑ අනම්මන ඊට පස්සේ ගියා චෙක්අප් එකක් කරගත්තා ඔන්න කොලෙස්ටරෝල් 400යි අපි කොලෙස්ටරෝල් 700 කොල්ලේ උතාව ජිම් එකට. කොහොම ජීවත් වුණා මන් දන්නේ නැහැ වගේ. පිටින් හිටියනේ. අපි මරුවා. හංගල දෙන්නේ. කියන්න බෑ කාට. ඉතින් දැන් නිරෝගී ඕකේ. මරුවනේ දැන් කිසිම ලෙඩක් නැහැ. මං කියන්නේ රත්තරන් ජීවිතේ බං හරිම ලස්සන දෙයක්. මේක මලක් වගේ රැක ගන්න ඕන. අනිවාර්යයෙන්. ඒකයි මල් ගහන්නේ කියද්දන්නේ. කනට ගහගන්න. එපාද? අතරම යන්නේ බයෙන් බෑ. එක්සර්සයිස් පැත්තට යොමු වෙන්න එක්සර්සයිස් වලින් ලැබෙන සනසීම මේ ඔළුවට ඒ වගේම ශරීරයට ඒක වචන වලින් කියන්න බෑ. ඕකේ මේක අනිවාර්යයි bro. There's no excuse. Herpes? Health. Health. Health is number 1 කියලා මූලංග ඉන්නත් බෑ. Health is number 1. Yes. හරි අපි අද කියලා දෙන්න යන්නේ ඔයගොල්ලොන්ට Hoist Fitness USA ලා හදපු පද්දලා ගහන. එහෙම පද්දලා නෙමෙයි ඒ බොයිෆ්‍රෙන්ඩ් ගහන්නේ නෙමෙයි. හරිද? මේක නලෝලා ගහන ලස්සනට range of motion machine එකෙන්ම හදලා දෙන සුපිරි machine එකක් ඔයගොල්ලන්ට වෙන්නන්න යන්නේ. and මේ ගහන්න අපි යන ගහන්න යන ඔයගොල්ලෝ හැමෝම ආදරය කරන ඒ සුපිරි ෆිට්නස් තරුව ඩොන් මතීස මාස්ටර් දාපන් බට්ටාල හරි පොඩි වෙල්කම් ටු ෆිට්නස් පාක් මාස්ටර් නිසංග මාස්ටර් වෙල්කම් මේ නළුවෙක් ගා ඔයගොල්ලෝ දැකලා ඇතිනේ මොකද්ද නාට්‍යයේ ඉන්න පාවියෙන් ආසයි බර රැට ගහන ඉවර නෙමෙයි හොයිස්ට් චෙස් ෆ්ලයි එකක්. මේකේ තියෙන ඇඩ්වාන්ස් ක්වොලිටි එක. ඒ කියන්නේ මේකේ තියෙන නූතන ස්වභාවය. ඒ කියන්නේ දැන් කලින් තිබ්බ පෙක් ෆ්ලයි වලදී ශරීරය මූව් වෙන්නේ නැහැ. ශරීරය වෙනස් වෙන්නේ නැහැනේ. එකම තැනක තියෙද්දි අපි අත්වලින් ෆ්ලයිස් කරේ. දැන් මේකෙදි තියෙන වැදගත් දෙයක් ඒ තමයි මේ වෙනස් වෙන එක. දැන් අපි මේකෙදි ෆ්ලයි එකේ පටන් ගන්නකොට ඉන්නේ මෙතනදී වැලමිට පොඩ්ඩක් උඩ තියා ගන්නවා. හොඳ ස්ට්‍රෙච් එකක් හම්බ වෙනවා මේ ස්ටර්නම් පෙක්ටොරාලිස්. ඒ කියන්නේ ස්ටර්නම් කියන්නේ මෙන්න මේ මැද තියෙන අස්තියට සම්බන්ධ වෙන මේ පෙක්ටොරාලිස් කියන පපුවේ මාංශ පේශිය. මේකට හොඳ ඇදීමක් හම්බ වෙනවා ෆුල් රේන්ජ් ඔෆ් මොෂන් මෙතනදී. ඊට පස්සේ අපි ෆ්ලයි එක කරගෙන යනකොට අපි මේ පෙක්ටොරාලිස් පේශියම යට කොටස ලෝවර් පෝෂන් එක ව්‍යායාමයට ලක් වෙනවා. දැන් මෙකැනිකල් ටෙන්ෂන් එක තියෙන්නේ මෙන්න මේ යට කොටස. මේක තමයි වැදගත් වෙන්නේ. මේක ආවේ මේ ඇඟ පිටිපස්සට පැද්දිච්ච හින්දා. අර පද්දල ගහන කතාවක් කිව්වේ. ඒක තමයි මෙතෙන්ද සිද්ධ වෙන්නේ. ඒක නිසා තමයි මේ හරියටම පපුවේ තියෙන පෙක්ටොරාලිස් පේශිය ව්‍යායාමයට ලක් වීම මෙතෙන්ද සිද්ධ වෙන්නේ. ඒකයි මේක වැදගත්කම. ෆිට්නස් පාක් මාරවිලටම එන්න ඕනේ හරියටම චෙස්ට් එකට ගහන්න. පේනවනේ? ඇඟ පිටිපස්සට පැද්දෙනවත් එක්කම පෙක් ෆ්ලයි එක යටම පෝෂන් එකට යනවා. ඔයගොල්ලොන්ට දීලා තියෙන්නේ සුද්දෝ ට්‍රේනින් කරන්න දෙන්නේ අපි මේ අපි සමාජයට රටට හොඳ යහපත් නිරෝගී පුරවැසි දී කරන්න ඕන හින්දා නැද්ද? නැත්නම් අපි රුපියල් 3000යි මෙච්චර මේ මැෂින් දීලා ගන්නෙ 3000ක් පැයට හොයන්න තිබ්බ ස්පයි එකක් දාගත්තා නම් මෙච්චර ලොකු වියදමක් යන්නේ නැහැ. හරිද? ඒ හින්දා මේ අපි මේ කරන්නේ මේ රටට සමාජයට හොඳ දෙයක් කරන ගමන් ගියක් හරි හොයන එක. ඒ හින්දා මේ අපිට වෛර කරන්න එපා යකෝ. මං ගොඩක් ගරු කරන මාස්ටර් කෙනෙක් මතීස අයියා කියලා තියනා මාස්ටර් හරිද මේ ගොඩක් දේවල් මමත් ඉගෙන ගන්නවා ඔයාගේ ජීවිත පැත්තේ ආපු එක මට මේක මහමෙරක් වගේ ඕකේ හරිද මං දන්නවා මෙතන මේ වීඩියෝ එක බලන ඔයාලත් ආදරය කරන ගොඩක් ආදරය කරන මාස්ටර් කෙනෙක් තමයි මතීස දැන් මේ හදිසියෙන් මම අතන කියන්න ඕනේ හදිසිය පැමිණීමක් මේක කියන්නේ ගොඩක්
සූදානම් වෙලා නෙමෙයි. ඉතින් අපි කෝච් හම්බෙන්න ලොකු වමනාවක් තිබුණා. සෑහෙන වාරයක් ඇවිල්ලා මගදී හැරලා යන්න වුණා. දැන් අද තමයි ආවේ. වාහනේත් කැරලා නේ අතර අකර දෙපි ගොඩක් වුණා. අද නෙමෙයි. අදත් කැරනවද නෑනේ. අදත් අදනවානේ. අදත් අදනවා. හරි. ඔව් ඉතින් ඒ බාධක මැද තමයි මේ ගමන ආයේ අනිත් එක මේ වීඩියෝ එකට ලැස්තිලා ආවා නෙමෙයි. නෑ වාරට මාව සපත්තුත් නෑ දරුවොත් නෑ. දැන් මාර්ල බීච් එකේ රාටිකක් බොනක මම ඉඳලා තමයි ආවේ. හරි. එහෙනම් හැමදාම කියනවා වගේ මේවා කියන්නේ. ආනගේ දාලා මාස්ටර් මම අරගත්තා. මට ආදරේ කියලා මං හිතුවේ. කමන්නේ. පරක් වෙලා හරි අල්ලගත්තු ඉඳන් මං යන්නේ නැහැ. යන්නවා. හදනකට හැදෙන්න. අනිත් තුන්ද ඕන මගුලක් අනේ කරගන්න. Hey, you don't